ඔයාලට මම අද කියලා දෙන්නේ ප්‍රතික්‍රියාවක සීමාකාරී ප්‍රතික්‍රියකේ ලේසියම හොයාගන්න ක්‍රමයක්. ප්‍රතික්‍රියක දැන් මෙතන දෙකයිනේ තියෙන්නේ. තව ප්‍රතික්‍රියක තිබ්බත් මේ ක්‍රමයෙන් ඔයාලට සීමාකාරී ප්‍රතික්‍රියක එකපාරම හොයාගත්ත හැකියි. දැන් මේ ප්‍රතික්‍රියාවේ මේ දෙන්නන ප්‍රතික්‍රියක වෙන්නේ මේ දෙන්න ආරම්භයේදී මිශ්‍ර කරොත් මේ ස්ටොයිකියමතික අනුපාතය 1:2 අනුපාතය මිශ්‍ර කරොත් මෙයා ඉතුරු වෙන්නේත් නැහැ මෙයා ඉතුරු වෙන්නේත් නැහැ. ප්‍රතික්‍රියක දෙන්නම ඉතුරු වෙන්නේ නැතුව සම්පූර්ණ ප්‍රතික්‍රියා කරනවා. හරියට මෙයාගේ මවුල 1යි මෙයාගේ මවුල 2යි කියලා නෙමෙයි මම කියන්නේ. මේ අනුපාතය. ඒ කියන්නේ මෙයාගේ මවුල 2කුයි මෙයාගේ මවුල 4කුයි දැම්ම කියලා දන්නකො. මෙයාගේ මවුල 3කුයි මෙයාගේ මවුල 6යි දැම්ම කියලා දන්නකො. ඒ ඔක්කොම අවස්ථා මම කිව්වේ 1:2 අනුපාතයෙන් දැම්මා. එතකොට මේ ප්‍රතික්‍රියක දෙකම සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනවා. ඒක උලක් නැහැනේ. ඉෂ්ටකමික අනුපාතයෙන් දැම්මොත් ප්‍රතික්‍රියක කිසිවක් ඉතිරි නොවි සම්පූර්ණ ප්‍රතික්‍රියා වෙනවා. මම දැන් කියලා දෙන්න දන්නේ එහෙම එකක් නෙමෙයි. මේ අනුපාතයෙන් නැතුව. ඒ කියන්නේ ප්‍රතික්‍රියක මේ අනුපාතයෙන් නැතුව වෙනත් අනුපාතයකින්. ඒ කියන්නේ ඕනම සමීකරණයක ප්‍රතික්‍රියක ඉෂ්ටකමික අනුපාතයෙන් නැතුව වෙනත් අනුපාතයකින් මිශ්‍ර කරනවා. එතකොට සීමාකාරී ප්‍රතික්‍රියක වෙන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. හරි. මම ගන්න උදාහරණයකට ඔයාලා කියන්න එක උදාහරණයක් තේරුම් ගන්න. ආරම්භක මවුල. මම දැන් 1:2 අනුපාතයෙන් දාන්නේ නැහැ. 1:2 අනුපාතයෙන් දැම්මොත් ප්‍රතික්‍රියක මේ දෙන්නම අවසන් වෙනවා. හරි. මෙන්න දන්නකො. මෙයාගේ මවුල 4කුයි මෙයාගේ මවුල 4කුයි දානවා. ඉෂ්ටකමික අනුපාතය 1:2 තියෙනවා. මේ මිශ්‍ර කරලා තියෙන 1:2 අනුපාතය. එහෙනම් ඉෂ්ටකමික අනුපාතයෙන් නෙමෙයි මිශ්‍ර කරලා තියෙන්නේ. හරි. කොහොම ඔය වගේ අවස්ථාවක සීමාකාරී ප්‍රතික්‍රියා කියවන්නේ මෙහෙමයි. හරි ලේසි ක්‍රමයක් තියෙනවා නේ. ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙයා ඇමරිකන් කරනවා. මෙයා ඉස්සරහා සංගුණකේ 1, මෙයා ඉස්සරහා සංගුණකේ 2නේ. ඔයාලට හිතෙන් කරගන්නත් පුළුවන්. මෙයා එයාගේ සංගුණකෙන් බෙදන්න. 4 1කින් බෙදුවාම එන්නේ 4යි කියලා. මෙයාගේ සංගුණකෙන් බෙදනවා. 4 2කින් බෙදුවාම එන්නේ 2යි කියලා. හරි. තව ප්‍රතික්‍රියක තිබ්බොත් ඒගොල්ලන්ට ඒක කරන්න. කරාට පස්සේ බලන්න බෙදුවට පස්සේ කුඩාම ගියාවේ කාටද කියලා. මෙයාට 4 ආවේ මෙයාට 2 ආවේ. අන් ඒ කුඩාම ගියාව එක්කන ඉන්නේ. අන් එයා තමයි උතන සීමාකාරී ප්‍රතික්‍රියක වෙන්නේ. ඔච්චරයි. ප්‍රතික්‍රියක කීයක් තිබ්බත් ඉෂ්ටකමික අනුපාතයෙන් තිබ්බොත් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනවා දෙන්නම. දෙන්න නෙවෙයි ඔක්කොම ඉෂ්ටකමික අනුපාතයෙන් දාලා තිබ්බොත් ඒගොල්ලෝ ප්‍රතික්‍රියා කරලා අවසන් වෙනවා. ඉෂ්ටකමික අනුපාතයෙන් තිබ්බේ නැත්තම් ඔයාලා කරන්නේ ආරම්භයේ දාන මවුල ගාන ඒගොල්ලන්ගේ ඉෂ්ටකමික සංගුණකයෙන් බෙදලා බලන්න. බෙදුවාම කුඩාම ගේන ප්‍රතික්‍රියකේ තමයි සීමාකාරී ප්‍රතික්‍රියක. මේක ගානට අදාළ එකක් නෙමෙයි. මේ අපි නිකන් මේක හිතෙනුත් කරගත්තා ඒකට. 4 1කින් බෙදුවාම 4යි කියලා දන්නවා. 4 2කින් බෙදුවාම 2යි. අඩු අගේ ආවේ මැග්නීසියම්ට. එහෙනම් මේකේ සීමාකාරී වෙන්නේ කවුද? මැග්නීසියම්. තව පොඩ්ඩක් ඉස්සරහම කියලා දෙන්නම්කෝ මෙහෙම. මේ දෙන්න ආරම්භය දාලා නැහැ. මේ දෙන්න තමයි 4 දැම්මේ. දැන් මම මෙතනින් ගන්නවා මෙහෙම. මේ දෙන්න වැය වෙනවනේ. මේ දෙන්න ප්‍රතික්‍රියා වෙන දෙන්න. මේ දෙන්න අලුතෙන් හැදෙන දෙන්න. මම මේ දෙකටම පොදුවේ ලියනවා මෙහෙම. වෙනස් වන මවුල. වෙනස් වන මවුල. හරි. ළමයි ඔය ඉෂ්ටකමික අනුපාතය කියන එක අදාළ වෙන්නේ ආරම්භක මවුල වලට නෙමෙයි. ආරම්භක මවුල ගන්නකොට ඕන අනුපාතයකින් දාන්න පුළුවන්. හරිද? වෙනස් වන මවුල ලියන්නේ අනිවාර්යෙන්ම ඉෂ්ටකමික අනුපාතය. ඒ කියන්නේ අපි ළමයි එක්කෙනෙක්ගේ වෙනස් වන මවුල හොයාගත්තා නම් ඉෂ්ටකමික අනුපාතයෙන් අනිත් ඔක්කොගේම වෙනස් වන මවුල ලියුවා හැකියි. හරිද? හරි. දැන් වඩා මම කියවන සීමාකාරී ප්‍රතික්‍රියකේ මැග්නීසියම් කියලා. හොඳට මතක තියාගන්න. සීමාකාරී ප්‍රතික්‍රියක කියන්නේ එයා ප්‍රතික්‍රියාව අවසානයේදී ඉතුරු වෙන්නේ නැහැ. ඉතිරි නොවි සම්පූර්ණ ප්‍රතික්‍රියාව වෙන එක තමයි සීමාකාරී ප්‍රතික්‍රියකය. එතකොට මෙයාගේ මවුල 4ක් දැම්මනේ. ඒ 4ම ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. මම ඔයාලට කිව්වා නේද එක්කෙනෙක්ගේ වෙනස් වන මවුල හොයාගත්තා නම් අනිත් අයගේ වෙනස් වන මවුල ලියන්නේ ඉෂ්ටකමික අනුපාතය. 1 2 2 1නේ තියෙන්නේ. හරි. මෙයාගේ දෙකක් එක්ක මෙයාගේ එකක්. ඒ කියන්නේ මෙයාගේ වැය වෙන ගාන වගේ භාගයක් තමයි මෙයාගේ වැය වෙන්නේ. දැන් මෙයාගේ 4ක් වැය වෙනවනේ. එහෙනම් මෙයාගේ වැය වෙන්නේ 2යි. හරි. දැන් මේ ඕන එක්කෙනා සාපේක්ෂව ගන්න. මෙයාගේ තියෙන 1:2 අනුපාතය. ඒ කියන්නේ මෙයාගේ 4ක් වැය වුණොත් මෙයාගේ 4ක් හැදෙනවා. මේ දෙන්න ගමු. මෙයාගේ තියෙන 2:2 අනුපාතය. එතකොට මෙයාගේ 2ක් හැදෙද්දි මෙයාගේ 1යි හැදෙන්නේ. මෙයාගේ වගේ භාගයක් තමයි මෙයාගේ හැදෙන්නේ. එතකොට මෙයාගේ 4ක් හැදෙද්දි මෙයාගේ හැදෙන්නේ 2. හොඳට බලන්න. ඉෂ්ටකමික අනුපාතය 1 2 2 1. වැය වෙන මවුල අතර අනුපාතය බලන්නකෝ. වෙනස් වෙන මවුල 2ට 4ට 2නේ තියෙන්නේ. සරල කරපුවම බලන්න 1ට 2ට 2ට 1 තියෙනවා. ඉතිරි මවුල අවසානයේ ඉතුරු වෙන මවුල. හොඳට මතක මම කියන්නේ සීමාකාරී ප්‍රතික්‍රියක ඉතුරු වෙන්නේ නැහැ කියලා. 4ක් දැම්ම 4ම ප්‍රතික්‍රියා කරා. එයා ඉතුරු වෙන්නේ නැහැ. 4ක් දැම්ම 2යි ප්‍රතික්‍රියා කරේ. 2ක් ඉතුරුයි.
මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා නෙමෙයි හැදෙනවා. ප්‍රතිඵලනේ. ආරම්භයේ බිඳුවයි 4ක් හැදෙනවා. ආරම්භයේ බිඳුවයි 2ක් හැදෙනවා. ඔය ක්‍රමයෙන් ඔයාලට ඕනම එකක සීමාකාරී ප්‍රතික්‍රියක එකපාරම එවුවේ. දැන් මේ විදින එක උනත් උඩින් ලියන්න ඕනේ නැහනේ. ආරම්භක මවුල හිතෙන් බෙදා ගන්න. බෙදලා කුඩා මගින එක තමයි සීමාකාරී ප්‍රතික්‍රිය කියන්නේ. වෙනස් වන මවුල වලට සීමාකාරී ප්‍රතික්‍රියකින් දාපු ඔක්කොම ටික දානවා. දාපු ටික ඔක්කොම ප්‍රතික්‍රියා කරනවා. අනිත් අයගේ වෙනස් වන මවුල හොයන්නේ ඉෂ්ටෝක්මතික අනුපාතය. එක්කෙනෙක් හොයාගත්තා නම් ඉෂ්ටෝක්මතික අනුපාතයෙන් තමයි අනිත් අයගේ වෙනස් වන මවුල දෙන්නේ.